ඔබ කැමති සුවඳ ඔබ හරියටම අඳුනනවද? ඒ වගේම ඔබ කැමතිම වර්ණය, ශබ්දය, රසය, ස්පර්ශය ඔබ ඇත්තටම නිවැරදිව අඳුනනවද? ඔබ කොයිම වෙලාවකවත් හිතලා සම්මතයේ තියාගෙන නැහැ දල වශයෙන් හරි මම කැමතිම මෙන්න මේ සුවඳට, මෙන්න මේ වර්ණයට, මෙන්න මේ ශබ්දයට. මේ රසට, මේ ස්පර්ශයට ඔබ හරියටම මේ ගැන හිතලා අවබෝධයක් තියෙනවා නම් ඔබ බොහොම සමතෙක් වෙනවා. සුවඳ ගැන හිතලා තියෙනවා නම් ඔබ නාසය ගැන හිතලා තියෙනවා වෙනවා. වර්ණය ගැන හිතලා තියෙනවා නම් ඔබ ඇස ගැන හිතලා තියෙනවා වෙනවා. ශබ්දය ගැන නම් ඔබ කන ගැනත්, රස ගැන නම් ඔබ දිව ගැනත්, ස්පර්ශය ගැන ඔබ හරියටම හිතලා තියෙනවා නම් ඔබේ කැමැතිම ස්පර්ශය කුමක්ද කියලා ශරීරය ගැනත් දැනගත්තා වෙනවා. මේ ශරීරය ගැන දැනගත්ත කියන්නේ කුමක්ද? මේ ශරීරය ගැන දැනගන්නවා කියන්නේ ඔබ කැමතිම ෆීලින් එක මොකක්ද? ඔබ කැමතිම ෆීලින් එක. ඇස ගැන දැනගන්නවා කියන්නේ ලස්සනම දර්ශනය. නැත්තම් ඔබ ආසම දර්ශනය කිව්වොත් හරිම නිවැරදි. ඔබ ආසම දර්ශනය කුමක්ද? කන ගැන දැනගන්නවා කියන්නේ ඇහෙනවා නම් කැමතිම ශබ්දය. අහන්න කැමති ශබ්දය නෙවෙයි මතක තියාගන්න. ඇහෙනවා නම් කැමතිම ශබ්දය. දිව ගැන දැනගන්නවා නම් දැනගන්න තියෙන්නේ කුමක්ද? ඒ තමයි දිවෙන් ගන්න සංතරපය. සංතරපය කියන එක තමයි නිවැරදි. මේ අඟල් 6ක්වත් නැති මේ දිව, ඒ දිවේ තියෙන ඊටාම සියුම් සෙන්සිටිව් තැන් ස්පර්ශ වෙනකොට මේ ලෝකේ තියෙන රසයෙන් අඟල් 6ක් විතර තරම් දිවේ රසයට තමයි මුළු ශරීරෙම කැමති කරගෙන ඉන්නේ. ඒක මහා මායාවක්. හැබැයි අඟල් 6කට විතරයි මේ රස තේරෙන්නේ. ඔන්න ඔය අඟල් 6 රසත තමයි මේ ලෝකේ මරාගන්නේ. මේක තේරෙනවා නම් ඔබට මේ ලෝභය සහ ද්වේෂය ගැන හොඳ වැටහීමක් එනවා. ලෝභය සහ ද්වේෂය ගැන වැටහීමක් නැති එකම තමයි මෝහය කියන්නේ. ඒ නිසා මේ ලෝභය සහ ද්වේෂය ගැන හොඳ වැටහීමක් આવොත් ඔබේ මෝහය නැති වෙනවා. ඔබේ මෝහය නැති වෙච්ච ගමන් ඔබේ අඥානගත නැති වෙනවා. එතකොට ඔබ ඥානවන්ත වෙනවා. ඔබ මිත්‍යාවෙන් මිදෙනවා, විද්‍යාවට එනවා. මේ ඉන්ද්‍රිය හයේ නිවැරදි අවබෝධය හරියටම දැනගත්තාම ඉබේම පාලනය වෙන්න ගන්නවා. අන්න එතකොටයි ලස්සන ජීවිතයක් ඇති වෙන්නේ.